අපිට යම්කිසි ආගමික ස්ථානයක් දැකපු සැනින්ම කියන්න පුළුවන් කුමන ආගමට අයිති ඒ ස්ථානයේද කියලා කියන්නට පහසු දෙයක් තමයි එකක් ඇවිල්ලා ආගමික ස්ථානයේ අනන්‍යතාවයේ ගොඩනැගිලි අනන්‍යතාවයේ එහෙම නැත්නම් ඒ ගොඩනැගිලි ආකෘතිය සැලැස්ම කියලා කියන්න පුළුවන්. ඒ සැලැස්ම නැත්නම් ආකෘතිය දැකපු ගමන්ම අපිට කියන්න පුළුවන් මෙම ආගමික ස්ථානය බෞද්ධ ආගමට අයිති, එහෙම නැත්නම් හින්දු ආගමට අයිති, එහෙම නැත්නම් මුස්ලිම් ආගමට, එහෙම නැත්නම් කතෝලික ආගමට අයිති ආවේනික ස්ථානයක් කියලා කියන්නට පුළුවන්. ඉස්ලාම් ආගමට අයිති ඒ දේවස්ථානය එහෙම නැත්නම් මස්ජිදය කියන ස්ථානය ඇවිල්ලා හඳුනාගත්තී අපිට සමහර ලක්ෂණ තියෙනවා. මෙම ලක්ෂණ දුටු සැනින්ම අපිට කියන්න පුළුවන් මෙම ඉස්ලාම් ධර්මයට, ඉස්ලාම් සංස්කෘතියට අයත් ආගමික ස්ථානයක් කියලා කියන්නට පුළුවන්. අපි බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මේ ආකෘතිය මෙහෙම තියෙන්නේ කියලා. මෙන්න මේකයි හේතුව. සමහර ආගමික ස්ථානවලට තියෙනවා අනන්‍යතාව වලට තියෙනවා අර්ථ. ඒ වගේම සමහර අර්ථ තියෙනවා මුස්ලිම් ධර්මයේ තියෙන, මුස්ලිම් සංස්කෘතිය ඇතුලේ තියෙන එම ගොඩනැගිලි ආකෘතියට. එහෙම නැත්නම් සැලැස්මට තියෙනවා අනන්‍යතාවයන්, හඳුනා ගැනීමේ ලක්ෂණ සහ ඒ අනන්‍යතාවය. ඉතින් අපි බලමු මොහම්මද් නබිතුමා ක්‍රිස්තු වර්ෂ 600 ගණන් වලින් පසුව ඉස්ලාම් ධර්මයේ සම්බන්ධයෙන් දේශනා කළා. ඒ මිනිසුන්ව මඟ පෙන්වලා යහමඟට ගන්න අවස්ථාවේදී ඉස්ලාම් ධර්මයේ මූල්‍යම දේ තමයි මස්ජිදය කියන්නේ. මස්ජිදය කියන්නේ දේවස්ථානය. මස්ජිද් කියන්නේ සජදා කියලා අරාබි වචනයක් තියෙනවා. ඒ සජදා කියන අරාබි වචනයෙන් ආපු තවත් වචනයක් තමයි මස්ජදය කියලා. මස්ජිදය කියලා පසුව අපි හඳුන්වන එම දේවස්ථානයේ නම. ඉතින් සජදා කියන අරාබි වචනේ අර්ථය ඇවිල්ලා නළල පොළවේ තබලා නමස්කාර කිරීමේ ස්ථානය කියන එක තමයි අර්ථය දක්වන්නේ. ක්‍රිස්තු වර්ෂ 600 ගණන් වලින් පෙර නබිනායකතුමාගේ කාලෙට පෙර ඉඳන්ම මේ ආකෘතිය තිබුණා. ඒ අරාබිකරේ ඉස්ලාම් ධර්මයේ පමණක් නෙවෙයි වෙන ආගමික දර්ශන ආගම් තිබුණා. ඒ ආගම් යුදෙව් ආගම් තිබුණා, ක්‍රිස්තියානි ආගම් තිබුණා. අරාබිකරේට අයත් වන ආකෘති ඩිසයින් එක තමයි අදට දකින්නට පුළුවන් අපිට මුස්ලිම් පල්ලියක් කියලා හඳුන්වන ආකෘතිය. ඉතින් නබිනායකතුමාගේ කාලයට පෙර ඉඳන්ම අරාබිකරේ තිබිච්ච එම සැලැස්ම ඒ ආකාරයෙන්ම තියන්නට තිබුණා. ඒකයි අපිට අරාබිකරේ තියෙන ඒ ආකෘතිය අදට දකින්නට පුළුවන් වෙන්නේ. නබිනායකතුමාගේ කාලයට පෙර ඇවිල්ලා ක්‍රිස්තු වර්ෂ 600 ගණන් වලට පෙර තිබිච්ච අරාබිකරේ තිබිච්ච එම ගොඩනැගිලි සැලැස්ම, එහෙම නැත්නම් ආකෘතිය තමයි නබිනායකතුමා ඒ විදිහටම පවත්වාගෙන ගියේ. වෙනස් කරන්නට යෙදුනේ නැහැ. බොහෝ දුරට සමානකම් තියෙනවා නබිනායකතුමාගේ කාලෙට පෙර තිබිච්ච ඒ ආකෘතියත් එක්ක දැනට තියෙන පල්ලිය සමග සංසන්දනය කරලා බලද්දී ඒ ආකෘතිය තිබෙනවා. ඉතින් සමහර තැන් වෙනස් වෙනවා. ඇතුල් පැත්තේ පල්ලියක ඇතුල් පැත්තේ තියෙන ආකෘති වෙනස් වෙනවා. ඒ වගේම මෑත කාලෙදී නබිනායකතුමාගේ කාලෙන් පස්සේ පල්ලියක් ආකෘතියට එකතු වෙච්ච දෙයක් තමයි අපිට සමහර පල්ලිවල අදට දකින්නට ලැබෙන මිනාරත් කියන උස කුළුණ. එතකොට ඒ උස කුළුණ නබිනායකතුමාගේ කාලෙන් පස්සේ බිහි වෙච්ච පල්ලියේ එකතු වෙච්ච වැඩි බලත් වශයෙන් එකතු වෙච්ච ආකෘතියක් තමයි මිනාරත් කියන අර දිග කුළුණක් වගේ තියෙන කොටස. ඉතින් ඒ දිග කුළුණක් වගේ තියෙන කොටසේ අර්ථ ඇයි ඒක නිර්මාණ වුණේ කියන එකට අර්ථ කීපයක්ම තියෙනවා. මම එකක් දෙකක් කියන්නම්. එකක් ඇවිල්ලා මුස්ලිම් ධර්මයේ වඩාත්ම සුදුසුයි පල්ලිය යාඥා කිරීම. එතකොට පල්ලියට යාඥා කිරීමට ආරාධනා කරන ක්‍රමවේදයක් තිබුණා. අපි කියන්නේ අසාන් කියන අල්ලාහු අක්බර් කියලා ශබ්ද නගා මිනිසුන්ට ආරාධනා කරන ක්‍රමවේදයක් තිබුණා. අදත් පල්ලිවල ඇහෙන්න තියෙන ඒ ශබ්ද නගා ආරාධනා කරන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට යම් කිසි දෙයක් ගමට කියන්න, එහෙම නැත්නම් යම් කිසි ආරාධනාවක් කරන්න ඒ කාලේ පාවිච්චි කරපු උපක්‍රමයක්, එහෙම නැත්නම් ඒ කාලේ පාවිච්චි කරපු ක්‍රමවේදයක් තමයි උස තැනකට නැගලා ඒ ආරාධනාව කිරීම. එතකොට පල්ලියක් නිර්මාණය වුණාම පල්ලියට අද වගේ ලවුඩ් ස්පීකර් සිස්ටම් එහෙම තිබුණ නැති හින්දා උස කුළුණක් නැත්නම් උස තැනකට ගිහිලා ආරාධනා කරන ක්‍රමයක් තිබුණා අරාබිකරේ. එතකොට මේ වගේ නිර්මාණයක් කරාන් පස්සේ ඒ උස කුළුණට නැගලා ශබ්ද නගා යම්කිසි ආරාධනාවක් නැත්නම් යම්කිසි පණිවිඩයක් කියද්දී ඒ මිනිසුන්ට ඇහෙනවා වැඩි. අදටත් තියෙනවා අර නමදිම සම්බන්ධයෙන් පමණක් නෙවෙයි
උස තැනක් පාවිච්චි කරලා ආරාධනා කරන්නේ යම් කිසි පණිවිඩයක් ඒ ගමටම ඇහෙන්න මොන හරි කියන්න ඕනේ නම් අදත් තියෙනවා මේ පල්ලියේ ඇනවුන්ස් කරන සිස්ටම් එකක්. එතකොට උස තැනක් අවශ්‍යයි. ඒ උස තැනක් අවශ්‍ය හින්දා නිර්මාණය වෙනවා උස කුළුණක්. ඒ එකක්. ඒ වගේ තවත් එක කාරණයක් කියන්න පුළුවන් මිනාරත්. ඒ කියන්නේ උස කුළුණේ අදහස දක්වන්නේ මෙන්න මෙහෙම. මුස්ලිම් වරුන් වුණාම අරාබි වරුන් වුණාම අපි දන්නවා වෙළඳ ව්‍යාපාර කටයුතු වලට නාවික කටයුතු වලට නිරත වෙන පුද්ගලයන් බොහෝ පිරිසක් හිටියා ඒ කාලේ. එතකොට ඒ නාවික කටයුතු වල නිරත වෙන ඒ උදවියට අවශ්‍ය වෙනවා නාවික සම්බන්ධයෙන් දැනුම. එතකොට අද තිබුණා වගේ කම්පාස් එකක් නැත්නම් මාලිමාවක් තිබුණ නැහැ. එතකොට දිශාව සොයාගන්න ක්‍රමයක් ඇවිල්ලා ඉස්සර කාලේ නැව්වල යාත්‍රා කරනකොට නාවික කටයුතු වල නිරත වෙන අයට අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ තාරක සම්බන්ධයෙන් තාරක විද්‍යාව සම්බන්ධයෙන් දැනුමක්. එතකොට තාරක විද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න නම් තාරක විද්‍යාව සම්බන්ධයෙන් පරිශීලනය කරන්න අවශ්‍ය නම් පැහැදිලි අහසක් අවශ්‍යයි. එතකොට අපි දන්නවා මහ පොළවේ ඉඳගෙන පැහැදිලි අහස බලනවට වඩා උස තැනකට ගිහිල්ලා ඒ පැහැදිලි අහස බලන්න හරි ලේසි. පැහැදිලිව පේනවා. එතකොට අර පැහැදිලි අහසක් දකින්නට උස තැනකට නගින්න වෙනවා. උස තැනක් අවශ්‍ය වුණා. එතකොට ඒ කාලේ බිල්ඩින්ග්ස් ෆැසිලිටිස් තිබුණ නැති හින්දා මේ වගේ මිනාරත් උස කුළුණු හදලා ඒක උඩ නැගලා පැහැදිලි අහස බලලා ඒ විද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් ගන්න ඒ ඉගෙන ගැනීමට පහසු වෙලා තිබුණා. ඒ වගේම තවත් කාරණයක් කියන්න පුළුවන් අපිට මේ මුහුදුබඩ ප්‍රදේශයේ වාසය කරන මුස්ලිම් වරුන් පල්ලියක් නිර්මාණ කරලා ඒ වගේ කුස කුළුණක් මිනාරත් එකක් හදාගත්තයින් පස්සේ නාවික කටයුතු වල නිරත වෙලා නාවික යාත්‍රා කරන අයට ඈත ඉඳන්ම බලන්න පුළුවන්. අපි කියන්නේ අද ප්‍රදීපාගාරය කියලා. ඒ ප්‍රදීපාගාරය වගේම දෙයක් තමයි මේ කුළුණ. එතකොට ඈත ඉඳන් බලනකොට මහ මුහුදේ ඉඳන් බලද්දිම පේන දෙයක් තමයි අන්න මේ හරියේ ජනවාසයක් තිබෙනවා කියලා. එතකොට ඒක පහසු වෙනවා මේ නාවික කටයුතු වල නිරත වෙලා ඉන්න අයට ගොඩ බහින්නට ලේසි ක්‍රමයක් වෙනවා ඔය දිග කුළුණක් නිර්මාණය කරනවා වගේ. මේ වගේ අර්ථ රාශියක් තිබුණත් මම මේ වීඩියෝ එක කෙටි කරන්න ඕන හින්දා කෙටියෙන් කිව්වේ මේ අර්ථ තුන. මේ වගේ අර්ථ රාශියක්ම තියෙනවා. මේකයි මේ ගොඩනැගිලි ආකෘතිය සැලැස්ම. එහෙම නැත්නම් මුස්ලිම් වරුන්ගේ පල්ලියයි මෙහෙම නිර්මාණය වෙලා තියෙන්නේ කියන එකේ පුංචි දැනුමක් හරි ඔබතුමන්ලට එන්න ඇති කියලා විශ්වාස කරනවා.